Hi guys, welcome to our YouTube channel. ඉතින් කොහොමද ඔයගලන්ට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද traveling vlog එකක් නෙවෙයි අරන් ඇවිල්ලා තියෙන්නේ. පොඩි දෙන්නට ඕනේ කියලා ඒගොල්ලන් ආස විදියට ඒගොල්ලන්ට හදලා දීපු ඩිනර් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මටන් කරි එකයි, බිරියානි එකයි, ඒකට මම තව ඩාල් කරි එකකුත් හදාගත්තා. ඉතින් ඒක තමයි අද ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරලා අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. අපි පහේ ටික ඔක්කොම එක භාජනයකට දාගන්න ඕනේ. මේක හොඳට කවලම් කරන්න ඕනේ. මේක මම හදන විදිය. ඉතින් ඔයගොල්ලන් හදන වෙන වෙන ක්‍රමත් ඇති. ඉතින් මම හදන්නේ ගොඩක් වෙලාවට මේ විදියට. කළු කුඩු, මිරිස් කුඩු තුන, පැදපු තුන, පහ ඒව ටික ඔක්කොම ලුණු කුඩුත් දාගෙන ඔයගොල්ලන් දැක්කද දන්නේ මම මේකට සියඹලත් එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්න ඕනේ. හොඳට මික්ස් වෙන්න ඕනේ මේ පහේ ටික මස් කෑලි වල. ඊට පස්සේ අඩුමතර මේක පැය භාගයක්වත් පැත්තකින් තියලා සීසන් වෙන්න තියන්න ඕනේ. ඒ අතර මම ලොකු ලුණු, ඒ කියන්නේ බී ලුණු, සුදු ලුණු, ඉඟුරු, රම්පා කරපිංචක් මම කපා ගත්තා. ඉඟුරු සුදු ලුණු නම් තලාගෙන පොඩ්ඩක් පොඩියට තව චුට්ටක් කපා ගත්තා. අනිවාර්යෙන් මස් වර්ග හදනකොට ඉඟුරු සුදු ලුණු එකතු කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔයගලන්ට තියෙනවා නම් අනිවාර්යෙන්ම එකතු කරන්න. ඊට පස්සේ ඉතින් මේ ටික හදන අතර මෙයාට මේ බබාට අඹ ජූස් එකක් ඕනේ කියලා. ඉතින් මේ එයා ඒගොල්ලන්ගේ තාත්තිත් එක්ක අඹ ජූස් එකක් හදනවා. අඹ ටික හොඳට සුද්ධ කරගෙන ඒකට සීනි, ලුණු කුඩු හොඳට දාගෙන වතුර ටිකකුත් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. කැලි නැති වෙන්න. කැලි තිබුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක නම් මම ගොඩක් බ්ලෙන්ඩ් කරගත්තේ නැහැ. මේ චුට්ටක් කැලි තියෙන්න අරගත්තේ. ඔයගොල්ලන් එහෙම ආස නැත්නම් සම්පූර්ණ ක්‍රීම් එකක් එනකම්ම මේ බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අයිස් කැට දාගෙන ඒකට එහෙමම ජූස් එක දාගන්න ඕනේ. කෑම හදන අසම ඉතින් ඒගොල්ලන්ගේ වැඩත් ඉතින් කරන්න ඕනේ. ඊට පස්සේ මම ආයෙ ගියා පරිප්පු එකටත් මම ඒ ගමම පහේ කපා ගත්තා. පරිප්පු ටික හොඳට හොදලා අරගෙන ඒකටම සුදු ලුණු, බී ලුණු, කරපිංචා, රම්පා එකතු කරගන්න ඕනේ. මම මේක ටෙම්පරාදු කරන්නේ නැතුව හදන්නේ පරිප්පු එක. මොකද මම මස් එක ටිකක් ටෙම්පරාදු කරලා ඒක සැර තියෙනවානේ. ඒකින්ද මේ මම පරිප්පු එක නිකන් සුදට වගේ කියන්නේ ටෙම්පරාදු කරන්නේ නැතුව තමයි අරගන්නේ. ඊට පස්සේ ඒකට 3-5 එකතු කරගන්න ඕනේ. කහ කුඩු එකතු කරගන්න ඕනේ. මිරිස් කුඩු චූට්ටක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ලිපේ තියලා වතුරෙන් තැම්බුණාට පස්සේ අන්තිමට පොල් කිරි ටිකක් දාලා සාමාන්‍ය පරිප්පුවක් උයා ගන්න විදිය තමයි ඉතින් මේකේ තියෙන්නේ. ඒ විදියට හදාගෙන මම ගොඩාක් බෙරි වෙන්න ගත්තේ නෑ. පොඩ්ඩක් ඇට වගේ තියෙන්න තමයි ගත්තේ. ඊට පස්සේ ඒක උයලා ඉවර වෙලා ඒක බලපැත්තකින් තියලා තව භාජනයක් අරගෙන ඒ කියන්නේ අපි මස් එක හදන භාජනය අරගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු, ඉඟුරු, බී ලුණු, රම්පා කරපිංචා ඔයගලන්ට තියෙනවා නම් මේ වෙලාවේදී සූදුරු මහදුරු උනත් මේකට එකතු කුරුඳු පොතු ඒව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක ටිකක් ටෙම්පරාදු වෙන්න අරින්න ඕනේ. ටෙම්පරාදු වුණාට පස්සේ තමයි ඒ කියන්නේ ඒක ටිකක් රන්වන් පාට වෙනකොට වගේ තමයි අපි මේකට මස් ටික එකතු කරන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට පේනවද මේ පහේ ටික ඔක්කොම මේ හොඳට මේ මස් එකට අල්ලලා තියෙනවා. ඊට පස්සේ තෙලෙන් චුට්ටක් විනාඩි 5ක් විතර වගේ තෙලෙන් නිකන් බැදි තැම්බෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ ඒකට අවශ්‍ය වතුර ටික එකතු කරගෙන අඩුම තරමේ මේක පැය භාගයක් විනාඩි 45ක්වත් උයා ගන්න ඕනේ. මොකද මේක මටන් කරි එක හොඳට තැම්බෙන්න ඕනේ. ඒ අතර මම මේකට සිම්පල් බිරියානි එකක් ඇත්තටම හදාගත්තේ. මම මේකේ රෙසිපි එක වෙන දවසක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්.
මම පොඩි බබාලට දෙන්න හින්දා ඒගොල්ලන්ට මම මේකට අලත් එකතු කරගෙන තමයි බිරියානි එක හදාගත්තේ. ඉතින් මේකට සාමාන්‍ය විදිහට සුදු ලූණු, ඉඟුරු, කඩපිංචල්, බීලූණු, අල ඒ ටික මම නිකන් ටෙම්පරාදු කරලා ඊට පස්සේ ඒකට 3-5 කුඩු ටිකක් මිරිස් කුඩු චූට්ටක් එකතු කරලා කහ කුඩු ටිකක් එක්ක බත් එක ලිපේ තිබ්බා. ආයේ මම ඒ රෙසිපි එක අරන් එන්නම්කෝ. ඉතින් මේ තියෙන්නේ මගේ මටන් කරි එක. බලන්න ලස්සන පාටට හොඳට තියෙනවා. මේකට වතුර තියාගන්නේ නැහැ. වතුර ටිකක් හින්දලා මෙන්න මේ වගේ බොරේට වගේ තමයි ගන්න ඕනේ. ඉතින් හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් මේක තමයි මම හදාගත්ත බිරියානි එක. ඔයගලන්ට මම මේ රෙසිපි එක අරන් එන්න. මොකද මම මේක මටන් ඒ කියන්නේ බත් ටිකක් දාලා ඒකට මැද්දෙන් මටන් ටිකක් දාලා ආයේ ඒකට උඩින් තව බත් ටිකක් දාලා මම මේක ස්ටීම් කරගත්තා. හරිම රසයි. මට ඇත්තට මේකට කියන්න වචන නැහැ. මම මේ රෙසිපි එක බත් එක හදාගෙන රෙසිපි එක අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක හුමාලෙන් ටිකක් තම්බලා අරගෙන තමයි මම අර පිට්ටු හදන බම්බුවට දාලා තමයි හැදුවේ. ඔයගොල්ලන් ඇත්තටම හදලා බලන්න. හරිම රසයි. ඉතින් මේක මේ මටන් කරි එකක් එක්ක නෙමෙයි චිකන් කරි එකක් එක්ක උඹලන්ට කැමති විදිහට ඔයාලගේ ෆ්ලේවර් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම රසයි. ඔයගොල්ලන්ත් හදලා කාලා බලලා රසයිද නැද්ද කියලා කියන්න. ඉතින් මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු. එතකන් සුබ දවසක්.